මේ රට ගොඩනැගීම සඳහා ගමන් කරන මාවත සකස් කර ගැනීම සඳහා ගොඩනැගිය යුතු අත්විවරමේ ප්‍රධාන කුළුණ අදූෂිත දේශපාලනය. අවුරුදු 76කට පසුව ලංකාවේ බිහි වී තිබෙනවා අදූෂිත දේශපාලනයක්, මහජනයාගේ රුපියලක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති දේශපාලනයක්. ඒ කුළුණ නැතුව මේ රට ගොඩනගන්න බෑ. මම ඒ ගැන ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවා අපි මේ කුළුණ පිටවලා තිබෙනා මේ අත්විවරමට. අපි දීර්ඝ කාලයක් මේ මැයි දිනේ සමරලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකම අපේ අපේක්ෂාව වඩපත් උනේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීම. අද අප පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගස්සන මහා රැළිය පවත්වනවා. අද දේශපාලන ව්‍යාපාරයක් හැටියට පවතින්නේ ජාතික ජනබලවේගය විතරයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජනබලවේගයේ අත බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. අනෙක් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවේ. ඒවා සුම්බුන් ගොඩක් මතක තබා ගන්න. නමුත් තනින් තන හඬවල් ඇසෙනවා. අපිට තේරුම් ගත හැකි ඒ හඬවල් වල තින්නේ කුමක්ද? එකක්, දීර්ඝ කාලයක් වුන් බලය හෙබෙව්වා. එතනින් නොනැවති තමන්ගේ බලය තමන්ගේ පරම්පරාවට බලසිතියම එළලා තිබුණා. තාත්තා, මල්ලි, බාප්පා, පුතා, මුණුබුරා. ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. තාත්තා, අම්මා, දියණිය. ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. මාමා, බෑන බලසිතියම එළලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ දිගු කාලයක් කල්පනා කරා ඒගොල්ලන්ගේ පරම්පරාවන් අතේ මේ බලය පවත්වාගෙන අපේ රටේ පොදු ජනයා මහත් පීඩාවට, අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යන්න පුළුවන් වේවි කියලා. ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව තමයි පරම්පරා ගණනාවක් ඉදිරියට එළලා තිබුණු බලසිතියම මුළුමනින්ම අකුලලා පොදු ජනතාව අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා. අන්න ඒ බලයේ අහිමිවීමේ අපේක්ෂා බංගත්වයේ අඳෝනාව අපිට අහන්න ලැබෙනවා. තව පැත්තකින් තමන් බලය හොබවනකොට මහජනයාගේ ධනය නාස්ති කරමින් අති වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කරා. පොදු ජනයාට උඩින් මහා බලපරාක්‍රමයක් යොදාගෙන ජනතාවට උඩින් ඉන්න බලයක් හෙබෙව්වා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද පොදු නීතියට යටත් වී තිබෙනවා. වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මොකද වී තිබෙන්නේ? දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? වේදනාවේ අඳුනාව. තව පැත්තකින් තියෙන මොකද්ද? ඒගොල්ලෝ දන්නවා අපරාධ කරපු ප්‍රමාණය අපිට වඩා. ඒගොල්ලෝ දන්නවා වංචා කරපු ප්‍රමාණය අපිට වඩා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වංචා දූෂණයේ යෙදුණු ප්‍රමාණය, අපරාධයේ යෙදුණු ප්‍රමාණය. ඒ වගේම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. මතක තියාගන්න. හොඳද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්න තරමටම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. දන්නවනේ. ඒ නිසා භීතියේ අඳුනාව තියෙනවා. භීතියේ අඳුනාව. සාද මොකද්ද දේශපාලනේ අනිප්පස තිබෙන්නේ? අපේක්ෂා බංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමිවීමේ අඳුනාව, භීතියේ තැතිගැන්ම. එනිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. ඒවා නිකන් වැල් බයිලා කණ්ඩායම් මත වැල් බයිලා. එහෙම නෙවෙයිද? නේද? මාර්තු වල ආණ්ඩුවේ වැටෙනවා කියනවා. මාර්තු පැන්නාම අගෝස්තු කියනවා. අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් වලට කල් දාලා. දැක්කද? ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. ඇයි? වැල් බයිලා හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. ඒවා දේශපාලන ව්‍යාපාර නෙවෙයි. ඒ නිසා අපි තා හොඳින් දන්නවා තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුන් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගේ තියෙන්නේ කොතනද? අභියෝගේ තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අභියෝගේ තිබෙන්නේ
අප අසලමයි. අභියෝගය තිබෙන්නේ අප සමීපයමයි. එනිසා අභියෝගය පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතාවයෙන් නොගැලපීම් අලුත් තත්ත්වයට අනුව අනුරූපී වන අසමත්වීම් අලුත් තත්ත්වය තේරුම් ගන්න අසමත්වීම් නව තත්ත්වයට අනුරූපී වන පරිදි හැඩගැසෙන්නේ කෙසේද ඒට අසමත්වීම් ප්‍රශ්නේ තියෙන අපි ගාව. තවදුරටත් එළියේ ප්‍රශ්නේ අපි කවුද? අපි දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 65ක් අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. අවුරුදු 65ක් ස්වල්ප කාලයක් නෙවෙයි අරමුණකට කැපකිරීමේ උරුමය සහිත ව්‍යාපාරය තමයි අද මෙතෙන්ට එක්රැස් වෙලා තිබෙන්නේ. ස්වල්ප කාලයක් පරම්පරා ගණනාවක් ජයග්‍රහණ ලෙසද අතිශය පරාජය අතිශය අභියෝගය ළඟම හිටපු අය අත්තර යන පමණක් නෙවෙයි එරෙහිව ව්‍යාපාර ගොඩනැගීම් මේ ආදී දීර්ඝ කාලයක් එහෙත් අපි අත්නවර හිටියා අරමුණක්. එනිසා අපි කවුද? අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායමක්. සමහර විට අපි පුරුද්දේ බලයට වැඩ කරා. ඉලක්ක ඈත ඉලක්ක අභියෝගයන් සමීපතම අභියෝගයන් අපි ඉදිරියේ ඉතාමත් ව්‍යාකුල තත්ත්වයන් එහෙත් අපි වැඩ කරනවා. සමහර විට අපිට වැඩ කරන්න පෙළඹෙව්වා පුරුද්දේ බලය. වැඩ කරලා වැඩ කිරීම විසින් අපිට ඇති කරලා තියෙන පුරුද්ද විසින් අපි පෙළඹෙව්වා වැඩ කරන්න. අපි බලය අපේ අතට අත්පත් කරගන්න අපි සමත් වුණා. දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නෙවෙයි. දැන් අප සතුව තිබෙන්නේ විශ්වාසී බලය. අපි විශ්වාස කරනවා මේ රට අපට ගොඩනැගිය හැකි. මේ රටේ ජනතාව අප කරේ විශ්වාසය තබනවා. මේ රටේ ජනතාව අප කරේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි පොදු ජනය අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹෙමින් තිබෙනවා. විශ්වාසයේ බලය. එනිසා අපට තිබෙන්නේ විවස්ථානුකූල පැවරණ බලය ඉක්මා යන පාර්ලිමේන්තුවෙන් අපිට ලැබී තිබෙන බලය ඉක්මා යන අප සතුව තිබෙනවා විශ්වාසයේ බලය. අවුරුදු 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝගයන් තත්ත්වයේ යටතේ බලය ලබා ගැනීම අපි අතික්‍රමණය කරා නම් මේ රට ගොඩනැගීමත් මේ රටේ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමත් සහතික වශයෙන් සාර්ථක කරනවායි කියන විශ්වාසයේ බලයත් එක්ක තමයි අපි මේට අවතීර්ණ වෙලා තිබෙන්නේ. එනිසා අපි විශාල විශ්වාසකින් යුතුව අපි මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. තාමත් ප්‍රබල විශ්වාසයක් අපට තිබෙනවා. මා කියන්නේ එක රැයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට අවුරුදු 76ක් විනාශය පතුලටම ගෙනහිල්ලා ප්‍රතිඵල අපේක්ෂා කරන අයට අතිශය කටුක යථාර්ථයක් තියෙනවා. යථාර්ථයක් අපි තේරුම් අරන් තිබෙනවා. ඒ යථාර්ථය වඩා සුබවාදී අනාගතයක් නිර්මාණය කිරීම ඉතාමත් සැලසුම් සහගත වියමනක්. අපි මේ වියමන ඉතාමත් ශක්තිමත්ව නැවත ආපසු හැරයි බලමින් නැවත සමාලෝචනය කරගනිමින් එම වියමන සාර්ථක වියන බවට මේ රටේ ජනතාවට මම සහතික කරනවා. අපි සාර්ථක වියනවා. එකයි මත්තරන එකක් නොවේ මතකත බගන්න. ඕපපාතිකව කනාසොට් ඒව නෑ. මේ කටුක යථාර්ථය අලුත් සමාජයක් දක්වා පරිවර්තනය කිරීම ෂෝට්කට් නෑ. මේකට ඉතාමත් විධිමත් සැලසුම් සහගත ව්‍යායාමයක්. ජාතික ජනබලවේගයේ අපි ජනතාවගේ තිබෙන අපේක්ෂාවන් ජනතාවගේ තිබෙන අරමුණු ජනතාව අප කරේ තිබෙන විශ්වාසයේ බර මේ සියල්ල අපි තේරුම් ගන්න තිබෙනවා. අපිට කවුරු හරි කියන්න හැබැයි ඔවුන් කියනවටත් වඩා වැඩි බරින් ඔබ අප කරේ තබා තිබෙන විශ්වාසයේ බර අපි තේරුම් ගන්න තිබෙනවා. ඒ නිසා අපි තාමත් විධිමත්ව සැලසුම් සහගතව මේ ඉතාමත් විනාශකාරී සමාජය ඉතාමත් දියුණු සමාජ ආකල්පවලින් හෙබි ආර්ථිකයෙන් හෙබි රාජ්‍ය බවට පරිවර්තනය කිරීම සඳහා විධිමත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. ආරම්භය කොතනද? ආරම්භයේ ශක්තිමත් අත්තිවාරමක් දාන්න ඕන. අපිට තිබෙන අත්තිවාරමක් නැති රටක් තුඹගහ කැඩුණු නෞකාව වගේ ඔහේ පාවි තිබුණු රටක් ඉලක්කයක් නැති එල්ලයක් නැති අරමුණක් නැති
ඔහේ ගමන් කරපු රටක්, ඔහේ ගමන් කරපු සමාජයක් අපි මේක විධිමත්ව වෙනස් කරන්න නම් පළමු කොටම අපි ශක්තිමත් අත්තිවාරම නිර්මාණය කළ යුතුයි. ඒක තමයි වැදගත්. ඒ නිසා අපි ගෙවුණු කාලය ඇතුළත මේ ශක්තිමත් අත්තිවාරම නිර්මාණය කිරීම සඳහා අපේ පැත්තෙන් අපි උපරිම ප්‍රයත්න දරමින් තිබෙනවා. මොකද අත්තිවාරමේ ප්‍රධාන කුළුණු එක අදූෂිත දේශපාලනය. මේ රට ගොඩනැගීම සඳහා ගමන් කරන මාවත සකස් කර ගැනීම සඳහා ගොඩනැගිය යුතු අත්තිවාරමේ ප්‍රධාන කුළුණ අදූෂිත දේශපාලනය. අවුරුදු 76කට පසුව ලංකාවේ බිහිවී තිබෙනවා අදූෂිත දේශපාලනයක්, මහජනයාගේ රුපියලක් හොරකම් කරන්න නැති, නාස්ති කරන්න නැති දේශපාලනයක්. ඒ කුළුණ නැතුව මේ රට ගොඩනගන්න බෑ. මම ඒ ගැන ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවා අපි ඒ කුළුණ පිටවලා තිබෙනා මේ අත්තිවාරමට.